දහම නවතාවටත් නිර්මාණය කර ඉදිරිපත් කරන දාන පාරමිතාව විදහා දක්වන මාදුපිටියේ විස්මිත පහන් කුඩුව නැරඹීමටයි ඔබ මේ පෙළඹෙන්නේ. සිදුදනාම විශ්වාසයෙන් ගලවලා පහන් කුඩුව නරඹන්න. ඔබ බලන්න ගුවන් තලයේ ඇති මේ නිර්මාණය දිහා ඔබට පේනවා ගුවන් තලයේ පහන් කුඩු දෙකක් අලංකාරව කරකැවෙනවා. දැන් ඔබ දැකි මේ පහන් කූඩු කුලේ අනිත් පහන් කූඩුව ගැලවි පහළට කෙමින් පැමිණෙන ආකාරය බලන්න මේ නිර්මාණය දිහා පහන් කූඩුව පහළට ගමන් කරනවා. ඒ වගේම ඔබට පේනවා මේ සම්පූර්ණ නිර්මාණය පුරාවටම සියුම් වූ මනරම් වූ අලංකාර කැටයම් කලාවක් තිබෙනවා. මේ තරුණ කැල දින සති මාස ගණන් නිදි වර්ජිතව දැඩි වෙහෙසක් දැඩි මහන්සියක් අරගෙනයි මේ නිර්මාණය අද ඔබට ඉදිරිපත් කරන්නේ. ඔබ දුටු මේ මනරම් වූ නිර්මාණය ඔබ ඉදිරියේදීම ඔබේ දැස්මානයේ දීම කෙමින් අර පහන් කුඩු කුලේ යන ආකාරය ඔබට පේනවා. බලන්න මේ මනරම් වූ නිර්මාණය දිහා. එදා අපමා බෝසතාණන් වහන්සේ බුද්ධත්වය පතා දාන පාරමිතාව වූ ආකාරය ජාතක කතා දෙකක් ඇසුරේ මේ කලාකරුවා මේ නිර්මාණය තුළ ගෙනහර දක්වනවා. මුලින්ම වෙස්සන්තර ජාතක කතාව. එදා වෙස්සන්තර රජතුමා බුද්ධත්වය පතා දාන පාරමිතාව පුරන්න තමා ළඟ සිටි අකලට වැසිවස්සන ආකාශචාරී වූ පණ්ඩුල හස්ති රාජාව දන් දෙන ආකාරය මෙන්න මේ පණ්ඩුල හස්ති රාජයා නිර්මාණය කරන කලාකරුවා ඉදිරිපත් කරනවා. සියලු දෙනාම බලන්න. මම ඔබට පණ්ඩුල හස්ති රාජයා දන් දෙනවා. අකලට වැසිවස්සන ආකාශචාරී වූ මේ මහා හස්ති රාජයා මම ඔබට ලබා දෙන පිනෙන් මම ලෞතුරා බුද්ධත්වයටම පත් පණ්ඩුල හස්ති රාජයා දන් අවස්ථාවේදී පණ්ඩුල හස්ති රාජයාගේ කුංචනාගේ වර්ෂාවක් ප්‍රකට කරනවා. මේ වර්ෂාව කලාකරුවා නිර්මාණය කරනවා. ඔබේ විද්‍යාත්මක පහළට ඇදෙනවා. ඔබ සියලු දෙනාම පවිත්‍රයට පත් කරෝනේ සිරංගාවේ ප්‍රථම වතාවට නිර්මාණය කරනවා. දැස් පවිත්‍ර නිර්මාණය ඉදිරියේදී ඔබට වෙනන එදියේ පතුලේ පහන් කුඩුවක් දියතාවකින් ගුවන් තලයේ මුසුනවා. ජලය විදුලිය එකට මුසුනවා. පහන් කුඩුව අරහට කරගෙනවා. වරුවාර කුඩු කරගෙමින් මනරම් වූ පහන් කුඩුව දියතාවක් සමග ගුවන් තලයේ මුසුනවා. බලන්න මේ නිර්මාණය දිහා විදුලිය ඉදල්වැය කෙටි මුසුවමින් වර්ෂාවට තෙමෙමින් ඔබ ඉදිරියේදී ගුවන් තලයේ මුසුවන නිර්මාණය නැවත වතාවක් ඔබ ඉදිරියේදීම දියතාවක් කෙමින් පහළට ගමන් කරනවා. අරහට කරගෙවමින් දැන් ඔබට ගන්න ලැබේ. ඔබ ඉදිරියේදීම විශ්මිත වූ නිර්මාණය දියපතුලේ සැඟවී යන ආකාරය බලන්න මේ නිර්මාණය දිහා. මාගේ බුද්ධත්වය උදෙසා මාගේ දරුවන් දෙදෙනාව මෙම බවුන්ඩ අහිමිකරමි. දරුවන් දෙදෙනා දාන පාරමිතාව සම්පූර්ණ කරනවා. ඒ වගේම මේ නිර්මාණය තුළ මේ කලාකරුවා තවත් විශ්මිත වූ මනරම් නිර්මාණයක් නිර්මාණය කරනවා. ඔබ සියලු දෙනාගේම ජලය එකට මුසු කරමින් කලාකරුවා දියමත්
තම දේවියවත් දන්නේ විස්තංකර පාපතුමා දාන පාරමිතාව සම්පූර්ණ කරනවා. ඒ වගේම තවත් නිර්මාණයක් කලාකරුවා නිර්මාණය කරනවා. එදා රජදවස සිරිසංගරෝ රජතුමා අසරණ දුගියෙකුට පිහිට වීම සඳහා රන්කහවණු දහසක් ලබා ගැනීමෙන් තම ජීවිතය පරිත්‍යාග කර අසරණ දුගියාට තම හිත දන් ආකාරය මේ ස්ථානයේදී කලාකරුවා නිර්මාණය කරනවා. බලන්න. නුඹගේ සුඛ විහරණය විනා මම මගේ හිස නුඹට දන් දෙන්න. නුඹට දන් ඒ වගේම අප මහ බෝසතාණන් වහන්සේ බුද්ධ සේවකා දාන පාරමිතාව කියන තවත් ශාස්ත්‍රාවක් අධිරමුදාව ජාමකය කලාකරුවා නිර්මාණය කරනවා. එදා සංස්කාර හයක් කරනවා. දන් දීමට ගුරු පොදුවේ අධිරමුදාව කුමාරයා උදෑසන ආහාර අනුභව කරන අවස්ථාවේ දින 7ක් නිරාහාරව පින්නපාතේ වදින අසේ දිනුවල විස්ථානය කරනවා. ඉතින් මේ කදිරම්දාර කුමාරයා පසේ බුදුරජාණන් වහන්සේට දානය ලබා දීමට යෑමේදී ඒ දානය ලබා දීම නැවතීම සඳහා මාරයා විස්ථානය කරනවා. මේ සිදුවීම කලාකරුවා ඉවතමා නිර්මාණය කරනවා. බලන්න. මගේ දානය වළක්වන්න දෙන්නේ නැහැ. පසේ බුදුන්ගේ ජීවිතයටද අනුතරක් කරන්න දෙන්නේ නැහැ මම. එහෙමද? එහෙනම් ඔන්න බලා ගන්න. මාර්යා ඉනිජාලාවක් කරනවා. බලන්න පසේ බුදුරජාණන් වහන්සේට දානය ලබා දීම සඳහා දාන පාරමිතාව සම්පූර්ණ කිරීම සඳහා කදිරංගාර කුමාරයා තම ජීවිතය පරදොවට තබා ඉනිගොඩට පනින ආකාරය කලාකරුවා නිර්මාණය කරනවා. බලන්න මේ නිර්මාණය දිහා මම මේ කින්නට පැනපෝ වාගේ දානීය පූජා කරනවා. දාන පාරමිතාව සම්පූර්ණ කිරීම සඳහා කදිරංගාර කුමාරයා ගින්නට පනිනවා. නම් දාන පාරමිතාවේ ඵලයෙන් ඉනිජාලාව නදින් මතුවන නෙළුම් කෙමිය කරදී කදිරංගාර කුමාරයා ඉහළට පැමිණ දාන පාරමිතාව සම්පූර්ණ කරන ආකාරය කලාකරුවා නිර්මාණය කරනවා. මේ සමාජයේ තුල ඉරන්කාරේ ඔබට පේනවා මනරම්මු සියුම්මු අලංකාර කැටයන් කලාව. ඉතින් මේ සත්‍ය මාතෘකාව මේ දිවල්තිකව දැන් වෙනසක් බැරි මහන්සියක් අරගෙන අද දිනේදී නිර්මාණය ඔබට ඉදිරිපත් කරන්නේ මේ කලාකරුවා ඇතුළු තවන කැල. ඔබට කියන්නේ හැකි සෑම අවස්ථාවකදීම තමන්ට හැකි උපරිමයෙන්ම දන් දෙන්න. සමාජ කර්තෘත්වයෙන් උන්වහන්සේ නිර්මාණය අවබෝධ කරගන්න. ඒවයි මේ තරුණ කැලේ උත්සාහය. ඒ වගේම එවලම් පුරාදුරතන් වහන්සේ දාන පාරමිතාවේ අනුසස් දේශනා කරන ආකාරය කලාකරුවා ඉහළමාලේ ඇති කුටිය තුළ නිර්මාණය කරනවා. සියලු දෙනාම බොහෝ සියුම්දී සාදුකාරයක් ලබා දෙනවා. දන් දීම
තම ජීවිතයට පුරුදු කරගෙන මේ සසර දුකින් මිදීමට ඔබට කලාකරුවාට මේ තරුණකයට මේ දින හේතු වේවා. ඔබගේ ධර්ම වාරය මෙතනින් නිමාවටපත් වෙනවා. මෙම නිර්මාණය ගැන